තියාගන්න ඕනේ. සංසුන්ව අදායි යන පස්සේ ධම්ම කොහමද වහන්සේට සතුටුයි කියනවා. කොහෙද හිටියේ මෙතුවක් කාලයක්? ඈ කොහෙද හිටියේ? හරි ආකාරව පාපොච්චාරණයක් දෙන්න. දැන් ඔබ වහන්සේගේ දර්ශකය මේ ස්ථානගත උනේ සෑහෙන බලාපොරොත්තුවක් තියාගෙන. එතකොට මේ බලාපොරොත්තුව මොහොතකටවත් විදහෙලන්නේ නැතුව සත්‍ය දේ ඔබ වහන්සේට අපි ප්‍රදානය කරන්න ඕනි. එමනම් දැන් මේ වාහනේ ගාවට ඇවිල්ලා දැන් කොපමණ කාලයක්ද? වසර සීමාව වසරක්ද දෙකක්ද එහෙම නැත්නම් 5ක්ද 10ක්ද? කොපමණ කාලයක්ද? කාල සීමාව කියන හැටිද? හොඳයි. එමනම් මට කියන්න මේ වාහනේ අල්ලගෙන තියෙන කුමද අරමුණ ඔබ වහන්සේගේ? කුමද අරමුණ? ලෝකයා වෙනුවෙන්ද එහෙම නැත්නම් දරුවා වෙනුවෙන්ද? කුමද ඔබ වහන්සේගේ අරමුණ? කියන්න ඕනේ. උත්තර දෙන්න. කියන්න. හරි ආපාරව කියන්න අම්මා මෑණියන්. ඔබ වහන්සේ අරමුණ කුමද දරුවා ගාවට? ලෝකයාට පිහිට වෙන්නද එහෙම නැත්නම් දරුවට පිහිට වෙන්නද කුමද ඔබ වහන්සේගේ අරමුණ? උත්තර කරන්න ඕනේ. හරි ආකාරව දෙන්න. නිස්සි විදියට මට පාපොච්චාරණයක් ඕනේ. නිස්සි විදියට දෙන්න මට පාපොච්චාරණයක්. දෙන්න. කුමද ඔබ වහන්සේගේ අරමුණ? දුක් වෙන්න කාරි නෑ. ඔබ වහන්සේ දැන් සතුටු වෙන්න ඕනේ. ඔබ වහන්සේගේ ගමන් මාර්ගය මා නිස්සි විදියට ඔබ වහන්සේට ක්‍රියාත්මක කරවලා දෙනවා. මට කියන්න දරුවා ගාවට ඇවිල්ලා තියෙන කුමද අරමුණ ඔබ වහන්සේගේ? උත්තර කරන්න. දරුවට පිහිට වෙන්නද? උත්තර කරන්න. දරුවට පිහිට වෙන්නද? උත්තර කරන්න. ඔව්. එතකොට දරුවා වෙනුවෙන් තමයි දරුවට පිහිට වෙන්න ඇවිල්ලා තියෙන්නේ. ඔව්. එතකොට ලෝක සත්‍යයට සත සාන්ති උදාපත් කළා, ලෝක සත්‍යයේ ලෙඩ දුක් සුවපත් කරලා පින් බලාපොරොත්තු වෙයි. එහෙම නේද? මේක සත්‍යයක්ද මේ වචන සුවල්පය? මේක නින්දාවක් වෙයිද? නෑ. මේක අපහාසයකට ලක් වෙන්න මුලපිරීමක් වෙයිද මේක? කිසිම දවසක සිතපත් කරන්න එපා කියනවා. එහෙම නේද? මොකද මේ සෝල්කාලි දේව මාතාව ඉදිරියේ දෙන්නා වූ තීන්දුව తీරන කිසිම මොහොතක කිසිම නරේකු කඩා කප්පල් කරලා නැහැ කියනවා. ඔබ වහන්සේ පිළිගන්නවද? පිළිගන්නවා. මොකද ඔබ වහන්සේලා වැනි උදවිය මේ විශ්වතලයේ සැරිසරලා අසරණ වෙලා ඉන්නා වූ සෑම නරදරුවෙක්ම ගොඩ දාන්න තමයි ඔබ වහන්සේලාට හරි මාර්ගය මේ ස්ථාන බලල්ලෙන් ක්‍රියාත්මක කරවලා දෙන්නේ. තේරුණා නේද? එවනම් මා මේ කරන්නා වූ සෑම දෙයක්ම එකහෙලා ඔබ වහන්සේ වෙනුවෙන් ඉෂ්ට කරලා දුන්නොත් මේ දරුපැටි අරගෙන ඉදිරියට යනවද ඔබ වහන්සේ? සත්‍යද කියන්නේ? සත්‍යයි. බොහොම සතුටුයි. එහෙමනම් අම්මා නෑනියන් ගොඩාක් පිං ඔබ වහන්සේ ආකර්ෂණය වෙලා ඇවිල්ලා බාස්ස වරන් දීලා උත්තර කරා. එහෙමනම් තව ස්වල්ප මොහොතකින් ගන්න ඔබ වහන්සේ දැනටදී මං ගන්න. गुरु दीना गुरु गोरा